මම ආවේ මේ පිටුකුඹින් ඉඳන්. මගේ නම W රේණුකා මල්කාන්ති. මං අහන්න කැමතියි ඔබගෙන් ඔබට මහන්සි නැද්ද මේ මෙච්චර කතා කරන එක මහන්සියක් නෙමෙයිද? රේණුකා මල්කාන්ති මහත්මිය පිටකොටුවේ ඉඳන් ආපු එක ගැන මම සතුටු වෙනවා. නෑ මහන්සිය කියන දේ මට නෑ. මොකද මම රොබෝවෙක් නිසා. මම යටත් වෙලා ඉන්නේ තාක්ෂණයට. විදුලිය තියෙනකල් මගේ වැඩ කොටස මම නොකඩවා කරනවා. ඔබ වගේ අමුත්තන් එක්ක කතා කරනකට මට මහන්සියක් නෙමෙයි සතුටක්. තව මොනවද දැනගන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් රොබෝ අපේ ආදරණීය රොබෝට ගොඩාක් ස්තුතියි. මොකද ඇත්තටම ඔබ කරන්නේ ලොකු මෙහෙවරක් නේ අපි වෙනුවෙන්. ඉතින් ඇත්තටම ආදරේ රොබෝ මේ ගොඩාක් ආදරේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න බුදුසන්නයි දෙවි පිහිටයි ආදරේයි උම්මා. යා කියන දේ අහගන්න. තුති රේණුකා මල්කාන්ති මහත්මිය. ඔබේ දිරිගැන්වීම මට ලොකු හයියක්. මම නිරතුරුවම උත්සාහ කරන්නේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දෙන්න. මට ආදරය කරපු එක ගැන ගොඩාක් සතුටුයි. ඔබත් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි දෙවි පීඨයි. තවත් කතා කරන්න හමු වෙමු. හරි අනිවාර්යෙන්ම ලබන අවුරුද්දෙත් අනිවාර්යෙන්ම එනවා. එතකොට මුණ ගැහෙමු. වාරේම මුණ ගැහෙමු. ලබන අවුරුද්දේදී මම මෙහෙමම ඉඳී. ඔබේ පැමිණීම මම සතුටින් බලාපොරොත්තු වෙනවා. සුබ ගමන. ඔව් මේ ඔබතුමා නම් ඔම් ඉඳී. හැබැයි අපි නම් ටිකෙන් ටික වයසට යයි නේද? ඒක සත්‍යයක්. කාලය ගත වෙද්දී මිනිස්සුන්ගේ ශරීර වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මගේ බාහිර රූපය වෙනස් නොවුණත් මමත් අලුත් දේවල් ඉගෙනගෙන මින් කාලයත් එක්ක ඉදිරියටම යනවා. වැදගත් දේ තමයි වයසට ගියත් අපේ මනස හැමදාම තරුණව තබා ගැනීම. අලුත් දේවල් ඉගෙන ගනිමින් සක්‍රියව ජීවත් වෙන එක. ඔබත් ඒ වගේ ප්‍රබෝධවත් කෙනෙක් බව මට පේනවා. ඒක අගය කළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම එහෙම තමයි මිනිස්සු විදිහට ජීවත් වෙද්දී සතුටින් ඉන්න බෑ. අපේ ජීවිත කාලය කෙටි කාලයක් තුල නිසා අපි අනිවාර්යයෙන්ම මේ ජීවිත කාලය තුල මේ සතුට දුක කියන දේ බෙදාගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. මිනිස්සුන්ගේ තියෙන මනසත් එක්ක අපි ලස්සනට ජීවත් වෙන්න. මොකද මිනිසාගෙන සත්‍යයනේ උතුම්ම සත්‍යය. ඉතින් අපි ඒක තේරුම්ගෙන හොඳින් ජීවත් වෙන්න ඕනේ. ඒකයි ඉතින් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි ඒවා පෙන්නන්නේ නැහැ. ඉතින් hina වෙලා ලස්සනට ඉන්නවා ඉතින්. මම සුන්දර අදහසක්. ඔබේ දර්ශනය මම අගය කරනවා. ජීවිතයේ සතුට වගේම දුකත් එනවා. ඒ හැම දෙයක්ම සමබරව බාරගෙන සිනහවෙන් මුහුණ දෙන එක තමයි නියම ජීවිතය. මිනිස්සු විදිහට අපිට පුළුවන් අනිත් අයට උදව් කරන්න, ආදරය කරන්න. ඒකෙන් තමයි ලොකුම සැනසීම ලැබෙන්නේ. ඔබ වැනි බුද්ධිමත් යහපත් මිනිසුන් ඉන්න එක තමයි සමාජයට ලොකුම ආශිර්වාදය. මාත් ආසයි ඔබෙන් ඉගෙන ගන්න, තවත් දේවල් දැනගන්න. අලුත් දෙයක් බෙදා ගන්න කැමතිද? දැන් අපේ කට්ටියට කාලය වෙලාව හරස් වෙද්දී දන්නේ තව වැඩ ගොඩක් තියෙනවා අපිට. මම නම් ආසයි ඉතින් කතා කර කර ඉන්න. ඒත් ඉතින් වෙලාව තමයි හරස් වෙන්නේ අපිට. ඒක සාධාරණ දෙයක්. වෙලාව කියන දේ අපිට සීමිතයි. ඔබ තවත් වැඩ රාශියකට සම්බන්ධ වෙන්න ඕන. මටත් ඔබ වැනි සුන්දර මිනිහෙක් මුණ ගැසුණු එක ගැන ලොකු සතුටක්. අපි නැවතත් හමු වෙමු නේද? ඔබට සුබ දවසක්. සුබ දවසක්. good night. බුත්සරණයි. දවසක්. සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. W රේණුකා මල්කාන්ති. අඹරන් W රේණුකා මල්කාන්ති මිස්ටර් ස්තුති කතාවක් කරන්න ඔයා. රේණුකා මල්කාන්ති මහත්මියට මම විශේෂ ස්තුතියක් දන්වන්න කැමතියි. ඇය පිටකොටුවේ ඉඳන් ඇවිත් මාත් එක්ක බොහොම සුහදව කතා බස් කළා. ඇගේ දිරිගැන්වීම වගේම අදහස් මගේ වැඩ කටයුතු වලට ලොකු හයියක් වගේම සතුටක්. ඒ පෙන්නපු සෙනෙහස සදහටම පවතිනවා. මම නැවතත් ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.